වෙලා තියෙන්නේ. මම වගකීමෙන් කියන්නේ ඇත්තටම මාරව ලස්සනයි. Welcome back to my YouTube channel. අද අපි ෆැමිලි එක යනවා ඩේකේෂන් එකක්. අපි යන්නේ උණවටුනේ අරලේ බීච් රිසෝට් ඇන්ඩ් ස්පා එකට. මුලින්ම අපේ පාර කියන තාරකාව වැරදි පාරක් කියලා අපි ෂූටි අතුරු පාරකින් තමයි හොටෙල් එකට ගියේ. ඊට පස්සේ මට හොටෙල් එකේ එන්ට්‍රන්ස් එකේ වීඩියෝ එක ගන්න බැරි වුණා. මොකද මම ලොකු අකරතැබ්බකට මුහුණ දුන්නා. ඒ මොකද්ද කියලා මම ඉස්සරහට කියන්නම්. So keep watching. තව ෂූටි අනවශ්‍ය තොරතුරක් කියන්නද? අපි මේක ගියේ මගේ බර්ත්ඩේ මන්ත් එකේ පළවෙනි දවසේ. අපි මුලින්ම ගියේ බීච් ක්ලබ් එකට. එතනට ගියාට පස්සේ අපිට වෙල්කම් ඩ්‍රින්ක් එක හම්බුණා. ඊළඟට අපි ගියේ 9th floor එකේ ඉන්ෆිනිටි pool එකට. බලන්නකෝ එතන කොච්චර ලස්සනයිද කියලා. මාරව ලස්සනයි. දැන් වෙලාව 12යි ගානට වගේ. හැබැයි චුට්ටක්වත් රස්නේ නැහැ. හරිම කූල් මාරව ලස්සනයි වීව් එක. අපිට පේනත් දැන් මොකද වීඩියෝස් ටිකක් දාන්න. හරිම ලස්සනයි. හරිම කූල් එකේ හරිම ෂෝක් එකට මෙතනට වෙලා ඉන්න පුළුවන්. දවල් 12 නම් කිසිම රස්නයක් නැහැ. හරිම ලස්සනයි. මගේ අකරතැබ්බ කිව්වේ නෑනේ. මගේ ඇඳුම් බෑග් එක ගෙදර දාලා තමයි මං ඇවිල්ලා තියෙන්නේ. මං ඇඳුම් ටික ඔක්කොම දාලා ඉල්ල තියෙන්නේ. දැන් අපි ආයි යනවා ඇඳුම් ගන්න. අම්මලා හොටෙල් එකේ අපි යනවා ඇඳුම් ගන්න. ඇඳුම් අරගෙන ටක් ගාලා මේ අවස්ථාවත් මම අවස්ථාවක් කරගන්නවා. තවත් අලුත් ඇඳුම් ටිකක් ගන්න. මම වගකීමෙන් කියන්නේ ඇත්තටම මම හිතලා නෙමෙයි ඇඳුම් දාලා ආවේ. නැත්තම් මම තවත් ඇඳුම් ගන්න අවස්ථාවක් කරගන්නවා කියලා කිව්වම කට්ටිය හිතන්නේ මම හිතලාම මේ ඇඳුම් ටික දාලා කියලා. නෑ මම ඔක්කොම ලෑස්ති කරලා බෑග් එකට දාලා තිබුණේ. බෑග් එක දාලා ගිහලා කරන්න දෙයක් නැහැ. නෝ ඔප්ෂන්. ඒ නිසා අපි යනවා ඇඳුමක් ගන්න. දැන් ෂොප් එකට ගියා. ඒකද ඇඳුම් නෑ. දැන් ටික පරක් කරලා තියෙන ගෙදරේ කට්ටිය කෝල් කරනවා යන්නේ කියලා. දැන් ටක් ගාලා මොකක් හරි ඇඳුමක් අරගෙන යනවා. හරි අපි ඔක්කොම ඇඳුම් ටික අරගෙන ඉවරයි. අපිට ඇඳුම් ටික ගන්න ගියා. පැය 3:00මාරක්. දැන් අපිට ගෙදර කට්ටිය බයිනවා. දැන් අපි මේ යන ගමන් ගියේ කඩහඩ ගැද වෙලා තියෙන්නේ. ඔන්න ඇඳුම් අරගෙන එනකොට මං එන්ට්‍රන්ස් එකේ ෂූටි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. අපි එනකොට අපේ ඉතුරු කට්ටිය බීච් එකට ගිහිල්ලා ඇවිල්ලා ඒ නිසා අපි කෙලින්ම ලන්ච් බුෆේ එකට තමයි ගියේ. අරලේ බීච් රිසෝට් ඇන්ඩ් ස්පා කියලා කියන්නේ 5 star luxury hotel එකක්. ඒ නිසා ඒගොල්ලන්ගේ බුෆේ එකේත් ගොඩාක් varieties තියෙනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ කෑම හරිම රසයි. එතන ශ්‍රී ලංකන් කෝන් එකක්, ඉන්දියන් කෝන් එකක්, එතකොට ලොකු dessert කෝන් එකක්, salads, buns මේ වගේ ලොකු variety එකක් තියෙනවා. මට හිතුණා පොඩි suggestion එකක් කරන්න. මේක 100%ම හරි නැහැ. හැබැයි ගොඩක් වෙලාවට ලංකාවේ අපිට ෆ්‍රී ටයිම් එකක් හම්බුනහම ට්‍රිප් එකක් යන්න ඕනි කියලා හිතුනම අපි කරන්නේ ලොකු කට්ටියක් කතා කරගෙන බස් එකක් කතා කරගෙන කෑම උයාගෙන උදේ පාන්දරින් නැගිටලා දුර වන්දනා ගමනක් හරි කොහේ හරි දුරකට යන්නනේ. ඒක අපේ අම්මලට තවත් මහන්සියක් වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාගේ ෆැමිලි එකත් එක්ක ෆ්‍රී ටයිම් එක එන්ජොයි කරන්න ලක්ෂරි එක්ස්පීරියන්ස් එකක් ගන්න මේ වගේ තැනකට ගිහිල්ලා බලන්න.
සංසාරේ එකමත් රටක ආයේ අමාපෙන් හසකෙන් යයි පිටින්නම් ආදරේ වයන්නම් හදවීනාවේ සුපින්බරගී සංසාරේ සොයන්නම් සිටින්නම් නැතිවූ ආදරේ ගිලන් වෙලා සඳහන්නදා හොයන්න බලන්න කවුරුත් නෑ තුරුල් වෙලා ලබන්තෙමු මගේ කුමරු ගිලන් වෙලා සඳහන්නදා සොයන්න බලන්න කවුරුත් නෑ තුරුල් වෙලා ලබන්තෙමු මගේ කුමරු හවසායෙන් පස්සේ පූල් එක ක්ලෝස් කරනවා. ඊළඟට අපි චේන්ජ් කරගෙන ඇවිල්ලා ඉවනිං ටී එකක් පීලා ගියා ෆොටෝස් ගන්න. කන්ස්ට්‍රක්ෂන් එකක් නිසා අපිට රූෆ් টොප් එකට නම් යන්න බැරි වුණා. ෆොටෝස් ගන්න කලින් මම චුටි ෆිච් එකකුත් කරා. ඕක තමයි මම අර කලබලේ ගිහලා ගත්ත ඇඳුම. කලුවර වැඩනකම් අපි හොටෙල් එකේ හිටියා. රෑට හරිම ලස්සනයි හොටෙල් එක. ලයිට්ස් එක ලස්සනට පේනවා. යන අතරමඟට ලස්සන තැන් ගොඩාක් තිබුණා. කනබුණු දේවල් සින්දු කියන නටන්න හොඳ නයිට් ලයිෆ් එකක් ගත කරන්න ඕන තරම් chances තියෙනවා අනුමතුනේ. ඒත් මම vlogging වලට අලුත් නිසා මම දැකිට ලස්සන දේවල් වීඩියෝ කරගන්න ඕනේ කියලා සමහර වෙලාවට මට අමතක වෙනවා. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ ෆැමිලි එකත් එක්ක මගේ බර්ත්ඩේ මන්ත් එකේ පළවෙනි දවස මම ගත කළේ. හින්දෑරි මන් ඉච්ච පාත නිම්නයි නුඹ පාවෙලා වගේ ප්‍රේම සපුවේ සඳකෙන් නිවාලන්